ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ රජයෙන් දෙන අලුත්ම දීමනාවක් සහ රජයේ ඉදිරි අසසුම් පිළිබඳ වැඩපිළිවෙල. ඒ කියන්නේ රජයෙන් දෙන අප්‍රේල් බඩුමල්ල ලැබෙන නොලැබෙන අය සහ අවුරුදු 35ට වැඩි අයටද සුභාරංචියක් රැගෙන මම අද ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවොට දෙන්න share කරන්න. එහෙනම් අපි වැඩි කරන්න නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඕගොල්ලන්ට මම කලින් කිව්වා ඉන්ට්‍රෝ එකේදී මම අද අරගෙන ආවේ අසසුම් පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්. ඉතින් ඕගොල්ලන්ට මම මුලින්ම කියන්න අප්‍රේල් මාසේ මුදල් හම්බෙන දිනේ. ඉතින් අප්‍රේල් මාසේ මුදල් හම්බෙන දිනේ පිළිබඳව තාම රජෙන් හරියටම නිවේදනය කළා නැහැ. නමුත් මට කියන්න පුළුවන් හරියටම දෙන දිනේ. ඉතින් අප්‍රේල් 4 හෝ 5 වගේ දිනයන් වලදී තමයි අප්‍රේල් මුදල් සයිට් එකට වැටෙන්නේ. ඉතින් සයිට් එකට වැළලා දවස් 2ක් හෝ 3ක් යද්දී ඔයගොල්ලන්ට බැංක් account එකට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අප්‍රේල් මාසයේ මුදල් පිළිබඳ තියෙන විස්තරය. ඉතින් ඊළඟ එක තමයි අප්‍රේල් බඩුමල්ල. ඉතින් අප්‍රේල් බඩුමල්ල අස්වැස්ම තියෙන පරණයට අප්‍රේල් බඩුමල්ල හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක වගකීමෙන් කියනවා අප්‍රේල් බඩුමල්ල හම්බෙන්නේ අලුතින් අයදුම්කරුවන්ට පමණයි. ඉතින් 8,12,000ක වගේ ප්‍රමාණයක් ඉන්නවා අස්වැස්ම අලුතෙන් අයදුම්කරපු. ඉතින් ඒ අයට තමයි අප්‍රේල් බඩුමල්ල හිමි වෙන්නේ. ඉතින් පරණයට අප්‍රේල් බඩුමල්ල හිමි වෙන්නේ රජෙන් පරණයටත් සාධාරණයක් ඉටු කරයි කියලා අපි හිතනවා. ඉතින් බලමු රජය මොන වගේ තීරණයක් ගනීද කියලා. ඉතින් අප්‍රේල් බඩුමල්ල නම් අප්‍රේල් 1 වෙනිදා ඉඳලා බෙදා හරින්න තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාර්තු ඉවරනවත් එක්කම අප්‍රේල් වල අප්‍රේල් බඩුමල්ල බෙදා හැරීම පටන් ගන්නවා. ඉතින් අප්‍රේල් බඩුමල්ල ගැන තොරතුරු කොහොමයි? ඉතින් අවුරුදු 35ට වැඩි අයට තියෙන සුභාරංචිය තමයි ඉතින් රජයෙන් කප්පාදුවක් කරනවා අස්වැස්ම. ඉතින් අස්වැස්ම අයින් කළා ඒ අයට අඩු ආදායම්ලාභී පවුල් වල සිටින යමක් කර හැකි, ඒ කියන්නේ රස්සාවක් කර හැකි පුද්ගලයන්ට ජොබ් දෙන එක. ඉතින් ඒක මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් එච්චරයි ඒක කියන්න තියෙන්නේ. ඉතින් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මම වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා මේ වගේ හරි තොරතුරු හරියටම දැනගන්න එසනින් ගෙනෙන එකම channel එක මේ channel එක. ඉතින් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවොට ගන්න share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.